වන් සියලු දෙනාටම ඉතින් අද මං ස්වයං රැකියාවක් හැටියට අපිට ගෙදර ඉඳලා කරන්න පුළුවන් දෙයක් හැටියට ලේසියෙන්ම කරන්න පුළුවන් දෙයක් තමයි මේ කොකිස් හදන එක. කොකිස් මොකද කොකිස් දැන් උත්සව කාලෙට විතරක් නෙවෙයි පොඩි දරුවෝ නිකම් කන්න ආසයි පොඩි දරුවෝ විතරක් නෙවෙයි අපිත් කොකිස් කන්න ආසයිනේ. අනිත් සමහර වෙලාවට ඔය නිකන් බත් එක කන්න ඒ වගේ දේවල් වලටත් කොකිස් වලට හරි ආසයි කට්ටිය. ගොඩාක් ලොකු පොඩි හැමෝම කැමති කෑමක්. ඉතින් මම මේ අද කොකිස් හදන්න ගත්තේ මෙතන අරන් තියෙනවා හාල් පිටි ග්‍රෑම් 300ක්. හාල් පිටි ග්‍රෑම් 300යි. මෙතන උකු පොල් කිරි මිලිලීටර් 400ක් මේකේ තියෙනවා. ඉතින් මේකට මම දැන් දාලා තියෙනවා මේ මොනවාද ලුණු තේ හැඳි එකකුත් කහ කුඩු සුවල්පෙකුත් දාලා මේක කලවම් කරලා තමයි තියෙන්නේ. ඉතින් ඒකට දැන් අපි මේ පොල් කිරි ටික දාලා කලවම් කරගමු. ඔක්කොම එකවර දාගන්න එපා. ටික ටික දාලා හැබැයි මේ පිටි කලවම් කරනකොට පිටි ටිකක් වැඩිපුර ටිකක් පැත්තකින් අරන් තියා ගන්න ඕන. මොකද හදිස්සියේවත් අපිට කිරි වැඩි වෙලා දියාරු වැඩි වුණොත් එහෙම මේක ටිකක් කලවම් කරගන්න ඕන නිසා පිටි ටිකක් පැත්තකින් තියාගෙන ඉන්න ඕනේ. මොකද පදම එකපාරට වෙනස් වෙන්න පුළුවන්. ඉතින් මේකට ඕනනම් අපිට කරපිංචා කොළ ටිකක් කපලා දාගන්න පුළුවන් හීනියට කපලා. එහෙම වුණොත් ගොඩක් රස තියෙනවා. මම හැබැයි අද කරපිංචා කොළ නම් දැම්මේ නෑ. කරපිංචා කොකිස් එකත් හරි රසයි මේ ව්‍යාපාරයක් හැටියට කරන්න. මොකද ඒ රසට නම් ගොඩක්ම කැමති පොඩි දරුවෝ එහෙම. ඉතින් මේ පදම නම් හරි. පොල් කිරි මට මේ මිලිලීටර් 400ක් මං ගත්තට මට පොල් කිරි එකෙන් ග්‍රෑම් මිලිලීටර් 200ක් වගේ තමයි මේකට දාන්න උනේ. තව මිලිලීටර් 200ක් විතර ඉතුරු වෙලා තියෙනවා. මම මේක දැන් හදන්න ගන්නකොට ටිකක් මේ මිශ්‍රණයේ ඝනකම වැඩි වගේ. ඒක නිසා මම තව පොල් කිරි හැඳි මේස හැඳි දෙකක් විතර දාගන්නවා. දාගෙන කලවම් කරලා අපි දැන් තෙල් එක රත් කරගමු. තෙල් එක රත් වෙලා තියෙන්නේ. රත් වුණාට පස්සේ ගින්දර ටිකක් අඩු කරගන්න. අඩු කරගෙන ඉස්සෙල්ලා අපි මේක පොඩ්ඩක් රත් කරගමු. මේ අච්චු මම අරගෙන තියෙන්නේ non stick අච්චුව. non stick අච්චුව උනත් එකපාරට මේක දාපු ගමන් අච්චුව උස්සන්න එපා. ටිකක් වැඩෙන්න තියවිලා තමයි මේ අච්චුව ගලවන්න ඕනේ. නැතිනම් ඒකේ අර මල ඈත් වෙනවා.
මම ඔයාලා හිතන්නේ නැති මේ මිශ්‍රණයට බිත්තර දැම්මේ නැහැ කියලා. මේ නන් ස්ටික් කච්චුව නිසා තමයි බිත්තර දැම්මේ නැත්තේ. නන් ස්ටික් කච්චුවේ කොකිස් හදනකොට බිත්තර ඕනේ නැහැ. මොකද මේක ලේසියෙන් ගැලවෙන නිසා. ඉතින් ඔන්න මම ඒ ගත්තු පිටි ටිකෙන් කොකිස් 25ක් හදාගත්තා. ඔයාලත් හදලා බලන්න. හරිම රසට තියෙනවා. බිත්තර දැම්මේ නැහැ කියලා එහෙම කිසි ප්‍රශ්නයක් වුණේ නැහැ. හොඳට රසට කිරි රසට තියෙනවා. උකු පොල් කිරි දාපුවාම ගානට ලුණු වැටුනහම ඇත්තටම කොකිස් එක හරි රහයි. වෙන මොකුත් ඕනේ නැහැ ඇත්තටම. ඉතින් ඔයාලත් හදලා බලන්න. මේක හරි ළමයි නෙවෙයි වැඩි හිටිය අපිත් හරි කන්න ආසයිනේ. කඩවල වලට දාන්න මම මේක කරන්නේ කෑලි 6 පැකට්. ඒ කියන්නේ එක පොලිතින් කවර එකට කෑලි කොකිස් 6ක් දාලා රුපියල් 100කට විකුණනවා. ඉතින් එක පැකට් එකකින් රුපියල් 40ක් වගේ තියෙනවා. ඉතින් ඔයාලත් කරලා බලන්න. ඇත්තටම ගෙවල් වලට වෙලා නිකන් ඉන්න වෙලාවේ කෙරුවා නම් ඉතින් දවසේට වියදමට කීයක් හරි හොයාගන්න පුළුවන්. ඉතින් එහෙනම් අද මේකට මගෙත් එක්ක හිටිය ඔයාලට ගොඩාක් ස්තුතියි. සුබ දවසක් වේවා. මම ආයෙත් මේ වගේම වීඩියෝ එකක් අරගෙන එන්නම්.